good morning මගේ යාළුවනේ අද 2025 10:31 පාන්දර 4:00 මම දැන් ඉන්නේ දඹුල්ල නගරේ මම ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්නම් ඔබේ දෙමව්පියෝ ඔබ වෙනුවෙන් කළ සේවයට ඔබ කුමක්ද කරලා තියෙන්නේ මට නම් පිළිතුරු තියෙනවා මම මගේ දෙමව්පියෝ කළ සේවයට හොඳින් ඉගෙන ගත්තා. හොඳ රැකියාවක් කරනවා. සමාජයේ ගොඩාක් අය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා. අදත් කරනවා. හෙටත් කරනවා. අපේ දෙමව්පියන්ට හැම තැනින්ම ගෞරවයක් වෙන විදිහට වැඩ කරනවා. අපේ දෙමව්පියන්ට අපි හිස මත තියාගෙන මිය යනතුරු සේවය කළත් ඔවුන්ගේ ඒ සේවාවට කෘතගුණ සලකන්න බෑ. ඒත් අපට පුළුවන් පොඩි හෝ ගෙවීමක් කරන්න. අද මං ඒ වාගේ පොඩි සත්කාරයක් අපේ අම්මා වෙනුවෙන් කරන්නයි මේ ඇවිල්ලා ඉන්නේ. මට රැකියාව ලැබුණ 2014 මුල අවස්ථාවේදී මගේ පියා මිය ගියා. මට ඔහු වෙනුවෙන් ලොකු සේවයක් කරන්න බැරි වුණා. මම මුහුණ දුන්න දහසකුත් ප්‍රශ්න අභියෝග හමුවේ මම පුළුවන් තරමින් බැලන්ස් කරගත්තා. අද අපේ අම්මා දඹදිව වන්දනාව යවන්නයි මේ දඹුල්ලට ඇවිල්ලා ඉන්නේ. ඒකට මුදල් ටිකක් ගත්තා. යාළුවනේ මේ වීඩියෝ දාන්නේ මගේ පොස්ට් එක හරි මගේ තියෙන මේ ලොකුකම් පෙන්වන්නම නෙමෙයි ඔබත් ඔබේ දෙමව්පිය වෙනුවෙන් මේ වගේ සේවාවන් කරනවද කියලා අහන්නයි දාන්නේ සමහර විට ඔබ කියයි අපේ දෙමව්පියොත් අපි වන්දනාවේ යවුවා මෙහෙම වීඩියෝ දැම්මේ නැහැ කියලා හැබැයි සමාජයට වගකීමක් ඇති මම සමාජයේ විශාල පිරිසක් ඉන්න මම මේක දාන්නේ ඔබටත් ඔබේ කොටස දෙමව්පියෝ වෙනුවෙන් කළාද කියලා අහන්න ඔබේ වගකීම අමතක වුණාද කියලා අහන්න දෙමව්පියෝ සතුටින් තබන තරම් සතුටක් දරුවන්ට නැහැ ණය ගෙවන්න බෑ